පොල් රොටියක් හරියටම කන්න සුපිරි ප්ලේස් එකක් මම අද මේ වීඩියෝෙන් ඔයාලට ගෙනල්ලායි තියෙන්නේ. හොඳට පොල් දාපු සුපිරි පොල් රොටිත් එක්ක අද අපි කනවා පොලොස් හතු මාළුව. අට සැරට සුපිරියට හදපු කට්ට සම්බල. හොඳ පදමන කුළුබඩු වැඩච්ච සෝයා මීට් එක. පොල් දාලා ගලේ හැදෙච්ච පොල් රොටිය දාපු උණු ප්ලේන් ටික. තාවට ආවෙනක බෙලිමල් කෝප්පයක්. රස වෙනසක් නොකරපු එකම බීම එක හයිලන්ඩ් කිරි එක. පාර අයිනේ කඩයක් වුණාට හරි පිරිසිදුර මේ අත්තම රොටි හදනවා. බලන්න හරි ලස්සන රොටිය හැදෙන ලස්සන. මේ සුපිරි පොල් රොටියත් එක්ක කන්න අපිට හම්බෙනවා ලුණු මිරිසකුයි පොලොස් සමග හතු මාළුවකුයි සෝයා මීට් එක. හොඳට සැරට මිරිස් දාලා හොඳට හින්දලා හදපු සෝයා මීට් එකක් තමයි මේකත් එක්ක කන්න හම්බෙන්නේ. පට්ට රසක් තමයි ඒකේ තියෙන්නේ. උඹලකට යහමින් දාලා මිරිස් සැරට දාලා හොඳට ගලේ කොටුවට පස්සේ තමයි මේ ලුණු මිරිස් රස තියෙන්නේ. ඉතින් දෙවෙනි කට කෑම සෝයා මීට් රස අමතක වෙනවා. පොලොසුයි හතුයි මික්ස් වුණාම ඒක වෙනම ලෙවල් එකක්. ඉතින් අර දෙකටම වඩා මේක ඇත්තටම සිංහලයේ තියෙන ශරීර සෞඛ්‍යයට හිතකර ප්‍රාණයක් තමයි මේක. මේ බෙලිමල් මේ තමයි ප්ලේන් ටි. ඉඟුරු දාලා ප්ලේන් ටියක් බිව්වම ඇඟට දැනෙන සනීපේ next level. මිනිවන් කොටින් නම් කොට කොට එන පාර තමයි මේ අත්තම්මගේ පොල් රොටි කඩේ තියෙන්නේ. හරි ලේසියෙම හොයාගන්න පුළුවන් පාර අයිනෙම තමයි මේ කඩේ තියෙන්නේ. බඩේරිකු නාරං වගේ තව රස කෑම වගේ ගොඩාක් මේ අත්තම්ම ගාව තියෙනවා. ගානක් හරිම අඩුයි. මේ පාර හරි විශේෂයි. මේක මග දෙපැත්තෙම තියෙන රබර් ගස් දෙපැත්තෙම වට වුණාට පස්සේ අමුතුම කැලයක් ඇතුළෙන් යන ෆීලින් එක තමයි මෙන්න මේ පාරට තියෙන්නේ. මේ පාරෙන් එන හැම වෙලාවකම මම මේ පාරේ වීඩියෝ එකක් ගන්න අමතක කරන්නේවත් මේ රසට සුපිරියට පොල් රොටියක් කන්න රබර් වත්ත පාරෙන් ඔයා තවත් අනිවාර්යයෙන්ම මේ තැනට ගොඩ වෙලා යන්න. මම කොට ඉඳන් කොට කොට යන පාරේ රබර් වත්ත කැලේදී හම්බෙන අත්තම්මගේ රොටි කඩේ තමයි ලෝකල් ෆුඩ් සීරීස් එකේ පස්වෙනි එපිසෝඩ් එක තමයි මේ තියෙන්නේ. තව ලෝකල් ෆුඩ් 5ක් on the way.